ආපාර ලයින් දෙකක් තියෙනවා. ඉතින් ඒ සයිකල් ස්කූටර් වලට යන්න තමයි තියෙන්නේ. මොකද ඉතින් යමාරු ඒවා යන්න කට්ටිය ඒවා යනවා. සයිකල් එකේ හෝන් එක ගැහුවට එහෙම වැඩක් වෙන්නේ නැහැ. ගාන ගන්නවත් නැහැ ඉතින්. ලයිට් එක පත් වුණා. ග්‍රීන් ලයින් එක පියනවා දැන්. ස්කෑනර් එක තප්පර 5ක් වගේ දෙන්නේ. මාරු වෙනවා ඉක්මනට. හත් ලයිට් එක ගන්න. ඒක අවුලක් නැහැ ඉතින්. ගොඩක් දුරට මේ මෙන් රෝඩ් එකේ යනවා අඩුයි පේමන්ට් එකේ තමයි යන්නේ. මොකද මෙන් රෝඩ් එකේ මාරු යන වාහනත් එක්ක පේමන්ට් වල ඉතින් ගැටලුවක් නැහැ. මොකද ඉඩ තියෙනවනේ ඉතින්. සමහර කට්ටියත් එක්ක ඉතින් යන්න අමාරුයි. ගැට්ටක් තියෙන්නේ බහින්න. හරි. ඉතින් අපි පාරෙන් ආ පැත්තට දාගෙන මෙතන තියෙනවා ඇති ඔයාලට නිහාල් හොටෙල් කියලා දෙන එක. ලංකාවේ එකද දන්නේ නැහැ. මම නම් තාම ගිහිල්ලා නැහැ. මේ සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. නැත්නම් අලුගුල ටිකක් වෙන්නත් පුළුවන්. හිතන්නේ ඉන්දියාව වෙන්න ඇති. නිහාල් හොටෙල් කියලා තියෙන්නේ. මේක ගොඩක් පාරවල් තියෙනවා. ඉතින් හැමතැනම දාලා යන්න පුළුවන්. නමුත් අර අපි අර ලේසි විදිහට යන්න හදාගෙන තියෙන පාරවල් තියෙන සමහර ඒවා බහැලා යන්න බෑ. ඒ නිසා ගැටලුවක් නැහැ. දැන් තමයි මේන් රෝඩ් එකකට එන්ටර් වෙන්නේ. අතුත් අද්දර යන්න ඕනේ. ඔන්න තියනවා ක්ලොක් ටවර් එක. සිටි සෙන්ටර් ඊපස්සේ ක්ලොක් ටවර් එක මේක තමයි. ඉතින් එහා පැත්තට බයිසිකලේ හැලා පාරෙන් දාගමු. වාහන නැහැ. හැබැයි ග්‍රීන් ලයිට් එක තියෙනවා. ඉවර වෙන කලින් යා ගන්න තිබ්බොත් හරි. ආම දිනනවා ටයිම් එක. සක්නම් කනගත්තා. හරි. පේනවා වලට ලස්සන මල් තියෙනවා.
බයින්න යන ඉතින් සාමාන්‍ය දේවල්. ඔක සීත කාලේට ඒගොල්ලෝ පාට මල් වර්ග වහනවා මේ සීසන් එකට ගැලපෙන. අනිත් රටවල වගේම තමයි. මේ පාක් වගේ තියෙන මේකේ හවසට කට්ටිය සෙට් වෙනවා කෑම කන්න හැම දැන් කොහොමද? දැන් රමදාන් කාලේනේ. මේක හැම තැනම සෙනඟ පිරෙනවා. එල්ල හවසට කෑම කන. තව මල් ටිකක් තියෙනවා ඉස්සරහට යාලට දෙන්න නෑ ටික. හරි ලස්සනයි මේ පාට තියෙනවනේ. ඒ නම මම දන්නේ නැහැ. මෙන්න රෝඩ් එක ක්‍රොස් කරන්න තියනවා. ඊට පස්සේ මොකුත් නෑ එනවා කාර් එක. හරි. දැන් ක්‍රොස් කරාගේ. හරි. දැන් පිට මේ ගොඩක් අය ඇවිදිනවා උදේට හවසට සයිස් කරන්න එනවා ජොගින් වලටත් එන මේ ටිකේ තමයි. මෙතන බොල වැටින් මේ යන්නේ මෙතනින් පාලම තියෙන. අපි යන්නේ උඩින්. ඒගොල්ලෝ යටින් අර පැත්තෙන් එනවා එළියට. පාලම පේනද ලස්සන වල් ටිකක් තියෙනවා මේ. මෙතන. උදේට හරිම ලස්සනයි මේ ඉරව් වෙන්නාම. පොඩි සුවඳකුත් තියෙනවා මේ මල් වල. දැන් ඉන්නේ පාට වර්ග දෙකකින් නම් පාටයි රෝස පාටයි වගේ. ලා රෝස පාටක් එක. අර පාරෙන් එහා පැත්තේ තියෙන ගොඩක් හොන්න තියෙනවා අපිට පේන්නේ නැහැ මං හිතන්නේ ඒක. ලංකාවේ තියෙන නේද මේ කහ පාට මල් තියෙන වැටෙන දිගට කැන්වස් කියලා කියන්නේ ඒව නේද අපි. කැන්වස් මල්ද සීනේ මම මතක නැහැ කැන්වස් තමයි මම. ඉතින් ඒක ආයෙත් කොහොඹ වවලා කොහොඹ ගස් ලංකාවේ කොහොමද තියෙන්නේ. මයිනෝ තියෙන පොඩි කන්දක් වටින දෙයක් මාන්සි වෙන්න ඕනේ. ඉතින් ඇලක් මේකේ බෝට් මේ යනවා. අවතරට ලස්සනයි බෝට් තියෙනවා ලයිට් දාපු බෝට් ඒකේවා. අවසර මාළු බානවා කට්ටිය මෙතන. ගොඩක් පිලිපින් අය තමයි මාළු බාන්නේ. Karena bodoh dekat ya. Kan yang gini loh guys, ini nabi gitu.
ලයිට් එක ලස්සනයි නේ. කට්ටිය මාළු බාන උදේ මාර කිව්වේ. ඉරිදට එන්නේ ගොඩාක් ඉන්නවා දැන් මේ දවස්වල. ini bogas ගොඩාක් හිටවලා තියෙනවා. ඒවා පස්සෙන්ද තොරතුරු දෙනවා. අනික සීද ලයිට් එක්කනේ. මේක තමයි bogas හිටවලා තියෙන්නේ.